අයිබෝන් පුතාලා. හරි. අදත් අපි ජ්‍යාමිතිය පාඩමකින් තමයි හමු වෙන්නේ. අද අපි දැන් ඔයාලත් එක්ක දැන් අපි ගත්ත මුල්ම ජ්‍යාමිතික ප්‍රමේයන් ටික. මම ගිය සතියේ පෙර වීඩියෝ වලනේ. පෙර වීඩියෝ වල අපි කතා කරා සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණවල එකතු අංශක 180යි. එහෙම නැත්නම් ඍජු කෝණ දෙකයි. මේක A, මේක B. එතකොට A වල අගයයි B වල අගයයි එකතු අංශක 180යි. AB සරල රේඛාවක් නම්. හරිනේ? ඊට පස්සේ අපි ඔගේ විලෝමයේ කතා කරා සරල රේඛා ඛණ්ඩ තුනක්. මෙහෙම එකයි, මෙහෙම එකයි, මෙහෙම එකයි. තනි පොදු ශීර්ෂයකදී හමු වෙලා හැදෙන බද්ධ කෝණ යුගලයේ එකතුව. හරි? මේක AB සරල රේඛාවක් නම්. සරල රේඛාවක් නම්. මේක A, මේක B. දැන් මෙතන A වල අගයයි B වල අගයයි එකතුව 180ක් වෙනවා නම් මම ගිය සතියේ පෙර වීඩියෝ එකේ කතා කරමු නිසා මම කියන්නේ. හරි? නැත්තම් මේක පැහැදිලි කරලා අපි කරා. හරි බැලුවේ නැත්තම් ජ්‍යාමිති වීඩියෝ දෙක බලන්න. හරි? මේ දෙන්න එකතු 180ක් නම් පොදු නොවන බාහුව මේකයි මේකයි. තනි සරල රේඛාවක තියෙනවා. තනි සරල රේඛාවක තියෙනවා. ඊට පස්සේ මම පුතේ අපි කතා කරනවා මේ ප්‍රමේය භාවිතා කරලා ගන්න ප්‍රත්‍යක්ෂයක්. ජ්‍යාමිතික ප්‍රමේයක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂයක්. මොකද්ද? ලක්ෂයක් වටා පිහිටි සියලු කෝණවල එකතු අංශක 360යි. ලක්ෂයක් වටා පිහිටි සියලුම කෝණවල එකතුව අංශක 360යි. මෙහෙම ගමු අපි. මෙහෙම තියෙනවා. මේක ගමු. මේක A, B, C. මට කියන්නේ A වල අගයයි B වල අගයයි C වල අගයයි එකතු අංශක කීයද? 360යි. ඊට පස්සේ ජ්‍යාමිතික ප්‍රමේයන් වල ඉතාමත් වැදගත් ප්‍රමේයක් ඊළඟට තියෙනවා. මොකද්ද? සරල රේඛා දෙක එකිනෙක ඡේදනයේ වුණාට පස්සේ හැදෙන ප්‍රතිමුඛ කෝණ. මේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. මේක 60 නම් මේක 60. මේක 100 නම් මේක 100යි. මේක 20 නම් මේක 20 නම් මේක 20යි. මේක 150 නම් මේක 150යි. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඊළඟට අපි කතා කරනවා හරි සමාන්තර රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපුණම හැදෙන ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි මිත්‍ර කෝණවල එකතුව අංශක කීයද 180යි. සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වුණාම හැදෙන ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි මිත්‍ර කෝණවල එකතුව 180යි. ඊළඟට ඒකේ විලෝමයේ කතා කරනවා සමාන්තර රේඛා දෙකක් නෙවෙයි සරල රේඛා දෙකක් තියෙනවා. සරල රේඛා දෙක සමාන්තර කියලානේ. ඔය දෙක තීර්යක් රේඛාවකින් කැපෙනවා. ඒ කැපුණාට පස්සේ හැදෙන ඒකාන්තර හැඩයේ කෝණ සමාන නම් හෝ අනුරූප හැඩයේ කෝණ සමාන නම් මිත්‍ර හැඩයේ කෝණවල එකතුව 180ක් නම් මෙන්න මේ සරල රේඛාවයි මේ සරල රේඛාවයි එකිනෙකට සමාන්තරයි කියලා කියනවා. මතකනේ? සමාන්තරයි කියලා කියනවා. ඊළඟට කතා කරනවා අපි ත්‍රිකෝණයක් ගන්නවා. ත්‍රිකෝණයක් ගන්නවා. මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරනවා. තා වැදගත් මේවා. මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරනවා. ওই පාදයක් දික් කරාට පස්සේ හැදෙන බාහිර කෝණය මේ අභ්‍යන්තර ඇතුලේ තියෙන මේ සම්මුඛ කෝණ දෙක ප්‍රතිවිරුද්ධ කෝණ දෙකට සමානයි. මෙයා 60යි මෙයා 40යි නම් මෙයා 100යි. පැහැදිලිද කියන්නේ? මෙයා හරි මෙයා A නම් මෙයා B නම් මෙයා කවුද? A ධන B. පැහැදිලිද මේ පුතේ? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ප්‍රතිවිරුද්ධ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ නැත්නම් සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඊළඟටමයි පුතේ ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක් මෙහෙම. හරි ත්‍රිකෝණයක්. ඔය ත්‍රිකෝණේ A B C මේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක කීයද? 360යි. ඔව් 180යි. ඇයි බාහිර කෝණවල එකතුව නම් 360යි අභ්‍යන්තර කෝණවල එකතුව අංශක කීයදමයි පුතේ? 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල A ධන B ධන C මේ A ධන B ධන C එකතුව අංශක කීයද? 180ක් වෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක කීයදමයි පුතේ? 180ක්.
ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව නම් අංශක කීයද? 300 කියයි. 360. පැහැදිලිද කියන එක? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. හරි පුතා. දැන් මේකේ ඔන්න ඔය කිව්ව සරල රේඛාවේ පිහිටි බද්ධ කෝණ, ඒකේ විලෝමය, ඊට පස්සේ ලක්ෂයක් වටා පිහිටි සියලු කෝණවල එකතුව, ඊට පස්සේ සරල රේඛා දෙකක් ඡේදනය වුණාම හැදෙන ප්‍රතිමුඛ කෝණ සමාන බව, සමාන්තර රේඛා දෙක තීර්යක් රේඛාවකින් හැදුනම මොනවාද හැදෙන ඒකාන්තර කෝණ සමාන, අනුරූප කෝණ සමාන, මිත්‍ර බල එකතු 180. ඒකේ විලෝමය, ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය, ප්‍රතිවිරුද්ධ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමාන බව, ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් බව. ඔන්න ඔය ප්‍රමේයවල ටික හරි ලස්සනට පැහැදිලිව හරි නිවැරදිව ඔයාට ලස්සනටම තේරෙන්න උදාහරණත් එක්කව කරපු වීඩියෝ එක ඔන්න අපි ගාව තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක අපි දානවා පල්ලෙහෙන් දානවා. ඔය ලින්ක් වීඩියෝ එකට ගිහලා ලින්ක් එකට ගිහිල්ලා බලන්න ඔන්න ඔය පාඩම් ටික හරියටම බලන්න. ඔය 9 වසර සම්පූර්ණ සිලබස් එක A to Z තියෙනවා. තේරුණාද මං කියන එකමයි පුතේ? එහෙනම් ඔය ටික බලන්න. ඔය ටික පුළුවන් කියන්නේ O level paper එකේ ගණන් ගොඩක් හදාගන්න ඔයාට පුළුවන්. හරි ලස්සනට තියෙනවා. එකින් එක උදාහරණ සහිතව තියෙනවා. බලන්න අනිවාර්යෙන් බලන්න. පල්ලෙහා ලින්ක් එක දානවා පල්ලෙහා බලන්න ලින්ක් එක දානවා ලින්ක් එකෙන් කියලා බලන්න. එක වතාවක් බලන්න දෙවතාවක් බලන්න. ගාන නවත්ත ගන්න. ඔයා ගාන හදන්න. උත්තරය අපි හදන විදිය බලන්න. දන්න හැමෝටම ෂෙයා කරන්න. හරිද? ඔයාට ෂෙයා කරන්න මොකද ඔයාගේ යාළුවොත් දකින්න ඕනි. හරිද? ඒ නිසා ඔයාට මේක පුළුවන් වෙනවා. අනිවාර්යයි. රයිට් ඔක බලන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන්නේ පාස් පේපර් සාකච්ඡාව. හරි පසුගිය විභාගවලදී ඔයාට ආව සියලු ගැටලු අපි සාකච්ඡා කරනවා. රයිට් එහෙනම් පල්ලෙහා තියෙන ලින්ක් එක තියෙනවා. ලින්ක් එකට ගිහලා බලන්න. ජ්‍යාමිතික මෙන්න මේ ප්‍රමේය ටික බලන්න.